සංගීත සීසන් 2 කතාවේ කල්න මහීට අසේන්ට හොරෙන් කෝල් එකක් ගන්න හේතුවයි මට අද කතා කරන්න ඕනේ. නංගීට හොරෙන් කල්නයි මහීට කෝල් කරන්නේ සංගීත ඉදිරියට සිදුවෙන අනපේක්ෂිත පෙරලිය ගැනයි මට අද කතා කරන්න තියෙන්නේ. අද අපි කතා කරන්න යන සංගීත ටෙලිනාට්‍ය රසිකයන්ගේ හදවතේ තියෙන ලොකුම ප්‍රශ්නයක් ගැන. කල්නයි තමන්ගේ නංගිට හොරෙන් මහීට කෝල් එකක් ගන්නෙ. මේ පිටුපස තියෙන ලොකුම රහස මොකක්ද? අද වීඩියෝ එකේ මේ ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. කල්නගේ ක්‍රියාව හුදෙක් සතුටුකමක් නොවේ. ඒ තම නංගිව සහ මහීව ආරක්ෂා කර ගැනීමට දරන උත්සාහයක් ලෙස පෙන්වා දිය හැකියි. තාත්තට අසු වුවහොත් සිදුවිය හැකි අනිවාර්ය විවාහය ගැන කල්න බියෙන් සිටින බවත් එම අවදානම වටහාගෙන කල්න මහීට මේ උපදෙස ලබා දෙන බවත් අවධාරණය කළ හැකියි. මොකක්ද ඒ උපදෙස? ඒ තමයි පවුල් අයට හොරෙන් ඇත්තටම කියනවා නම් මේ විදිහට දිගින් දිගටම හමු වෙලා යම්කිසි අවස්ථාවක තාත්තට මේ දේ අහු වුණොත් අනිවාර්යෙන්ම නංගිව කල්පන්ට බඳලා දෙන එක නතර කරන්න බැරි වේවි කියන පණිවිඩය තමයි කල්න දෙන්නේ. ඉතින් ඇත්තටම ඔයාලා හිතන විදිහට කල්න මේ දේ කරන දේ හරිද? ඇත්තටම මහී සහ අසේනි මුණ ගැසීම නතර කළ යුතුයයි ඔයාලා හිතනවද? ඔයාලගේ අදහසත් කියන්න. ඉතින් ඔය අතරේ මහී මොන වගේ දෙයක් කියයිද? ඉතින් මහී නම් කවදාවත් අසේන්ට කරදරයක් වෙන එකට කැමති නැති නිසා ඇත්තටම අසේනිව දිගින් දිගටම හමු වෙන එක ටිකක් නතර කරන්න කල්නගේ උපදෙස් අනුව කටයුතු කරන්න පුළුවන්.